ක්‍රිප්ටමානය හරහා අද සිට සතිපතා ඔයාට අරංගෙන බිට්කොයින් අප්ඩේට් එකේ පළවෙනි අප්ඩේට් එක. ඉතින් අපි මේ අප්ඩේට් සිරිස් එකෙන් බිට්කොයින් ගැන ගැඹුරින් කතා කරමු හැම සතියෙම. ඩේලි චාට්, වීක්ලි චාට් මේ දෙකේම ප්‍රයිස් ඇනලිසිස් එක්ක මාකට් ස්ට්‍රක්චර්ස් ගැන හයර් ලෙවල් එකේ හොඳ අප්ඩේට් එකක් එක්ක. ඉතින් බලමු අද අපි පළවෙනි අප්ඩේට් එකෙන් මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. අපි මේ ඉන්නේ බිට්කොයින් වීක්ලි ප්‍රයිස් chart එකේ. ඔයාලට පේනවා දිගින් දිගටම මේ කහපාට 50 week moving average එකට උඩින් ආපු බිට්කොයින් ප්‍රයිස් එක උපරිමයකට ළඟා වෙනවා 2025 ඔක්තෝබර් මාසේ. ඩොලර් 1,26,000ක පමණ උපරිමයකට ළඟා වෙනවා. ඔයාලට මතක නම් මේ පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ගොඩ දෙනෙක් අපේක්ෂා කළා මේ 1,26,000න් පස්සේ බිට්කොයින් තවත් ඉහළට 1,35,000 1,50,000 වගේ ප්‍රමාණයකට තවත් ඉහළට යයි කියලා. නමුත් ගොඩ දෙනෙක්ගේ අපේක්ෂා බිඳ දමමින් බිට්කොයින් පැය කිහිපයක් ඇතුළත ඒ ඔක්තෝබර් ක්‍රෑෂ් එක ඔයාලට මතක ඇති. ඔක්තෝබර් 6 වෙනිදා බිට්කොයින් ක්‍රෑෂ් වෙනවා එක දිනයක් නැත්නම් පැය කිහිපයක් තුල 1,26,000 සිට කෙලින්ම 50 week moving average එක මතටම 1,02,000ක් පමණ දක්වා. ඉතින් මෙන්න මේ ක්‍රෑෂ් එකත් එක්ක ඒ සම්පූර්ණ මාකට් එකේ හැසිරීම වෙනස් වෙනවා. අපි දකිනවා ඊළඟ සති කිහිපය තුල බිට්කොයින් වේගයෙන් 50 week moving average එකෙන් පහළට පැමිණෙමින් පැහැදිලි වශයෙන්ම එතෙක් පැවති බුල් මාකට් එක අවසන් කරමින් බෑ මාකට් එකකට එන්ට වෙනවා. ඉතින් නොවැම්බර් මාසයේ වෙනකොට ගොඩක් දෙනෙකුට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙනවා දැන් බිට්කොයින් ඉන්නේ බෑ මාකට් එක කියන එක. ඉතින් එතෙන් පටන් අද දක්වාම මේ වීක්ලි chart එකේ ඔයාලට පැහැදිලිව පේනවා බිට්කොයින් තමුන්ගේ බෑ මාකට් එකේ ක්‍රමක්‍රමෙන් ප්‍රයිස් එක පහළට එමින් දැන් අද මේ දවස වන විට 63,000ක පමණ ප්‍රයිස් එකකට ඇවිල්ලා ඉන්නවා. නමුත් අපි ගිය සතියේ නැත්තම් ජූනි මාසේ අවසානයේ දැක්කා මේ බෑ මාකට් එකේ අලුත්ම බොටම් එක විදියට 58,000ට මදක් පහලින් 57,900 ගණනක අලුත් බොටම් එකක් හදනවා ජූනි මාසේ 30 වෙනිදා. ඉතින් මේක තමයි higher level market structure එකේ ස්වභාවය මේ වන විට බිට්කොයින් ගැන විවිධ මත තිබ්බත් ගොඩක් අයගේ ගිය අවුරුද්දේ මුල වෙනකොට නැත්නම් මේ අවුරුද්දේ මුල වෙනකොට තිබ්බ මතේ තමයි අපි ඉන්නේ 4 year cycle එකේ නෙමෙයි දැන් මේක අලුතෙන් සුපර් සයිකල් එකක තියෙන්නේ 2026 ප්‍රයිස් එක ගොඩක් තව ඉහළට යයි බුල් මාකට් එක කන්ටිනියු වෙයි පරණ 4 year cycle එක දැන් වළංගු නැහැ මේ වගේ අපිට ගොඩක් මත අහන්නට ලැබුණා. නමුත් දැන් අපිට එවැනි දේවල් අහන්න ලැබෙනවා අඩුයි. මොකද බිට්කොයින් ඔප්පු කරලා තියෙනවා තාමත් තමුන්ගේ ට්‍රැඩිෂනල් 4 year cycle එකෙන් බැහැරව ගිහිල්ලා නැහැ කියන එක. ඉතින් අපිට දැනට තියෙන හොඳම විකල්පය තමයි බිට්කොයින් පසුගිය 4 year cycles වල හැසිරුනේ කොහොමද කියන එක අධ්‍යයනය කළා. ඒ අනුව ඉදිරි හැසිරීම කියවා ගැනීම තමයි මම හිතන්නේ මම විතරක් නෙමේ ක්‍රිප්ටෝ සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ ඇනලිස්ට්ලාගේ මතය කිහිප විශේෂයෙන්ම බෙන්ජමින් කෝයින් වගේ ඉතාමත් හොඳ ඇනලිස්ට්ලාගේ මතය තමයි බිට්කොයින් තාමත් 4 year cycle එක ඇතුළේ ඉන්නේ. ඉතින් අපි පහුගිය බිට්කොයින් cycle වල ප්‍රයිස් එක කොහොමද මූව් වුනේ කියන කියවීම මත අපි ඉදිරියට ප්‍රයිස් එක ගැන අපි මේ ප්‍රෙඩික්ෂන් එකක් කරොත් අපි ගොඩක් වෙලාවට නිවැරදි වෙයි කියන එක තමයි දැනට තියෙන ප්‍රයිස් එකේ හැසිරීමෙන් පේන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ කහපාට ලයින් එකට යටින් පේනන නිල් පාට ලයින් එක තමයි 200 week moving average එක. ඉතින් ඔයාලට පේනවා පසුගිය 2022 අවුරුද්දේ බිට්කොයින් බෑ මාකට් එක ඇතිවෙච්ච වෙලාවේ බිට්කොයින් 200 week moving average එකනොත් පහළට වැටෙනවා. එතකොට එතන 200 week moving average එකෙන් පහළ යම් කිසි කාලයක් ගත කරලා තමයි නැවතත් 200
වීක් මූවින් ඇවරේජ් එක රීක්ලේම් කරලා ඊට පස්සේ එතනින් උඩ ක්‍රමක්‍රමයෙන් අලුත් බුල් මාකට් එක පටන් ගන්නෙ. ඉතින් අපිට නිවැරදිව කියන්න බැහැ මෙවර බිට්කොයින් කොච්චර බොටම් එකකට වැටේද කියලා. නමුත් මේ වන විට බිට්කොයින් අපිට පැහැදිලිවම වීක්ලි ක්ලෝසස් දෙකක් 200 වීක් මූවින් ඇවරේජ් එකෙන් පහළට හදලා තියෙනවා පේනවා. ඉතින් ගොඩක් දුරට අපි දැන් ඉන්නේ මේ බෙයා මාකට් එකේ අවසානයේ කිට්ටු කරලා වෙන්න පුළුවන්. නමුත් අපිට බොටම් එක මොකක්ද කියන එක හරියටම කියන්න බෑ. සමහර විට තවත් මේ 200 වීක් මූවින් ඇවරේජ් එකකින් 50,000 හෝ ඊට පහළට සමහර විට ප්‍රයිස් එක වැටෙන්නත් පුළුවන්. නැත්තම් අපි හිතන්නේ නැති විදිහට යම් කිසි මට්ටමකින් නැවත හැරෙන්නත් පුළුවන්. ඉතින් හොඳම දේ අපි ඉදිරියේදී මේ ප්‍රයිස් එක කොහොමද පහුගිය 4 සයිකල්ස් වල අවුරුද්දේ දෙවැනි භාගයේදී සහ අවුරුද්දේ අන්තිම ක්වාටර් එකේදී නැත්නම් අන්තිම අවුරුදු 3ේදී හැසිරලා තියෙන්නේ කොහොමද කියන එක මත අපි ඉදිරියට බිට්කොයින් ප්‍රයිස් එක කියවා ගැනීම තමයි මම හිතන්නේ ඉතාමත් ආරක්ෂිත ක්‍රමවේදය වන්නේ මේ වෙලාවේ තියෙන තොරතුරු අනුව. ඉතින් අපි ඊළඟ සතියේ තවත් අප්ඩේට් එකකින් අපි ඩේලි චාර්ට් එකේ තවත් ඩීටේල් ප්‍රයිස් ඇනලිසිස් එකක් කරමු. ඉතින් ඒ වෙනකන් දැන් අද ජුලි මාස දෙවෙනි සතිය වෙනකොට බිට්කොයින් 200 වීක් මූවින් ඇවරේජ් එක ආසන්නයේම ප්‍රයිස් එක පවතිනවා. ජූනි මාස වෙච්ච ප්‍රයිස් ඩ්‍රොප් එකෙන් 58,000ටත් මදක් පහළින් වෙච්ච ඩ්‍රොප් එකේ සිට නැවත 65,000 දක්වා ජුලි මාසේ පළවෙනි සති දෙක තුල අපි දැක්ක කවුන්ටර් ට්‍රෙන්ඩ් රැලි එකක් යනවා. ඉතින් අපි බලමු බිට්කොයින්ට මේ කවුන්ටර් ට්‍රෙන්ඩ් රැලි එක හෝල්ඩ් කරන්න පුළුවන්ද? නැත්නම් මේ ප්‍රයිස් එක ඉදිරි සතිවල තවත් 200 වීක් මූවින් ඇවරේජ් එකෙන් පහතට වැටෙයිද කියන එක අපි බලාගෙන ඉමු. අපි ඊළඟ සතියේ තවත් අප්ඩේට් එකකින් හමු වෙමු. ඔයාලා සියලු දෙනාට ස්තුතියි.